අයියේ ඔයාගේ බයික් එක විකුණනවා කියලා ආරංචියක් ආවා. ඒකයි ඔයා ඉන්න තැන හොයාගෙන ආවේ. මචං අර නවත්තලා තියෙන ස්කූටරේ තමයි. අයියේ බයික් එක නම් අවුලක් නැහැ. මම බැලුවා. අයියා මොකෝ හදිස්සියෙන් බයික් විකුණන්නේ? පොඩි ප්‍රශ්නාවක් තියෙනවා බං. දන්නේ නැද්ද ඉතින්? අයියා බයික් එක අන්තිම ගාණ කීයද? 3.5ක් දෙන්නකෝ. හරි අයියේ මම සල්ලි අරන් එන්නම්. එතකන් කාටවත් දෙන්න එපා හොඳේ. හරි මල්ලි හරි. එහෙනම් අයියේ මම ගිහිල්ලා එන්නම්. හරි හරි. අයියේ තව එකක්. මගේ හොඳම යාළුවත් මට බයික් එකක් බලනවා කියලා කිව්වා. එයා මට බයික් එකක් බලලා තිබ්බොත් මට මේ බයික් එක ගන්න එන්න වෙන්නේ නැහැ. හරි මල්ලි හරි. අවුලක් නැහැ. අයියේ කවුරු හරි ආයේ බයික් එකක් බලන්න ආවොත් ඔයා ඔය බයික් එක දෙන්න. හරි හරි මල්ලි. ඔයාට යාළුවා බයික් එකක් හොයලා දෙයි. යාළුවෝ ඉතින් විශ්වාස කරන්න නැතුව ඉන්න බෑනේ. මචං මම උඹට හොඳ බයික් එකක් බැලුවා. මචං මම හැමතැනම හොයලා බැලුවා. මට බයික් විකුණන අඩුවට තැනක් සෙට් වුණා. 3.80කට වගේ ගන්න පුළුවන් වෙයි. මම ඒ බයික් විකුණන අයියට සේරම විස්තර කියලා තියෙන්නේ. අඩු කරන්න පුළුවන් උපරිම මචං අඩු කරලා තමයි මම උඹට බයික් එක බැලුවේ. මට ඉස්සෙල්ලාම කිව්වේ මචං ලක්ෂ 4යි කියලා. මං බොහොම අමාරුවෙන් මචං 20ක් අඩු කරගත්තා බං ඔබ හින්දා. මං ඒ අයියට කිව්වා උඹ මගේ හොඳම යාළුවා කියලා. ඒකයි අඩු කරේ බං. උඹත් එක්ක මට එන්න වෙන්නේ නැහැ බං. මට පොඩි වැඩක් තියෙනවා. මං උඹට තැන කියන්නම්. මං උඹ ගැන සේරම විස්තර කියලා තියෙන්නේ ඒ අයියට. ඒ හින්දා බය වෙන්න එපා. හරි මචං. thank you බං උඹට. මට මේ උදව් කරාට. උඹ දන්නවනේ මචං මම බයික් වලට කොච්චර ආසද කියලා. උඹ මගේ හොඳම යාළුවා හින්දා තමයි බං බයික් එක බලන්න කියලා කිව්වේ. හරි හරි බං. ඒ හින්දා තමයි මම මේ වගේ බයික් එකක් උඹට සෙට් කරේ. හෙට ගිහිල්ලා උඹ බලපන්. අම්මට සිඩි අයියේ මම ආයෙත් ආව නේද ඔයා ගාවට කරකිලා. ඇයි මල්ලි ඔයාගේ යාළුවා බයික් එකක් හොයලා දුන්නේ නැද්ද? එයා තමයි අයියේ කිව්වේ මේ ඇඩ්‍රස් එකට ගිහලා මේ බයික් එක බලන්න කියලා. බලද්දී ආයෙ අයියා ගාවට මාමා. මල්ලි මොකද්ද ඔයාගේ යාළුවා නම? දිනුක කියලා එක්කෙනෙක් අයියේ. එයාද? ඇයි අයියේ ඔයා යව දන්නවද? එයා මං ඉස්සර ඉඳන් දන්නවා හොඳට. එයාද ඔයාගේ යාළුවා? ඔව් අයියේ ඒත් ඇයි ඒත් කිව්වේ? අයියාගෙන් මං ඉස්සෙල්ලාම ඇවිල්ලා බයික් එක ගන්න ඇහුවානේ. අයියා කිව්වනේ මට 3.5කට දෙන්නම් කියලා. ඔව් ඉතින් ඒත් යාළුවා මට එදා කිව්වේ අයියා බයික් එක 3.80කට දෙනවා කියලා. මල්ලි කිව්ව නේද මල්ලිගේ හොඳම යාළුවා කියලායි. ඔව් අයියා මාත් එක්ක ඉතින් පොඩි කාලෙ මිට යාළුවෝ හින්දා තමයි මම විශ්වාස කරේ. මම දන්නා මල්ලි ඊට කලින් ඔය යාළුවා ගැන.
ඕවගේ වැඩ කොල්ලෝ දෙන්නෙට තුන් දෙනෙට කරාවු. ඒ හින්දා මං ඌ ගැන හොඳට දන්නවා. මම ඊට කලින් දන්නේ නැහැ මල්ලිගේ හොඳම යාළුවා ඌ කියලා. මං එදා ඌට කිව්වෙත් මගේ බයික් 3:00කට විකුණනවා. පුළුවන් නම් කවුරු හරි හොයලා දීපන් කියලා. බලද්දී ඌ 3:00කට විකුණන තිබ්බ බයික් 380කට යාළුවට දෙනවා කියන්නේ. ඌ කොහොම චරිතයක්ද? ඕන්න පේනවනේ මල්ලි. ඔයාගේ යාළුවගේ හැටි. ඒකයි මාත් එක පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාළුවා ඌ. ඌ මට එහෙම කරයි කියලා හිතුවේ නෑ අයියා මං. හරි මල්ලි. පොඩි කාලේ ඉඳලා එකට හිටිය යාළුවෝ ලොකු වෙදි වෙනස් වෙනවා කියලා අහලා නැද්ද ඔයා? දැන් ඔයාට මල්ලි පේනවනේ යාළුවගේ හැටි කොහොමද කියලා. 3:00 බයික් 380කට විකුණන්න ගියා. මල්ලිට මාර යාළුවෝ ඉන්නේ නේ. මටත් හිතා ගන්න බෑ අයියා ඒක නම්. හරි. දැන් ඔයා යාළුවගේ හැටි දැනගත්තානේ. ඔව් අයියා. ආයෙ මල්ලි යාළුවෝ ආශ්‍රය කරද්දී පොඩ්ඩක් හොයලා බලලා ආශ්‍රය කරන්න. ඔව් අයියා ඒක නම් ඇත්ත. එහෙනම් මල්ලි මම මල්ලිට කිව්ව ඉස්සෙල්ලා ගාන දීලා බයික් අරන් යන්න. හරි අයියා. එහෙනම් මම බයික් අරන් යන්න. හරි මල්ලි. මට කියන්න තියෙන අන්තිමට ඔයාට යාළුවෝ ආශ්‍රය කරද්දී පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා. තේරුණාද? ඔව් අයියා කනන් ඇත්ත.